ඔයාව සාදරයෙන් පිළිගන්නවා. මගේ වීඩියෝ එකට අපිට ඕන වෙනවා ග්ලූ එකක්. තව මොකක් හරි සර්කිට් එකක් මෙන්න මේ වගේ ලයිට් එකක් තියෙන. එක්ක ඔයගලන්ට ගන්න පුළුවන් මේන් වෝල්ටේජ් 240 වෝල්ට් 30 වෝල්ට් හරි මෙන්න මේ වගේ LED බල්බ් එකක්. තව ඔයගලන්ට ඕන වෙනවා කතුරක්. color sheets, color A4 sheets දෙකක්. මම ගත්තේ black and blue. තව ඔයගලන්ට ඕන වෙනවා shading papers. මෙන්න මේ වගේ shading papers ඔයගලන්ට ගන්න පුළුවන්. චොක්කලි දැන් හිතමුකෝ මෙන්න මේක මේ වගේ ට්‍රාන්ස්පරන්ට් කරලා පේන්නේ ට්‍රාන්ස්ලූසන්ට් එක. හරි අපි දැන් වීඩියෝ එකට යමු. මුලින්ම ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ ෂේඩින් පේපර් එක. ෂේඩින් පේපර් එක ඔයගොල්ලෝ රෝල් කරගන්න ඕනි රවුන්ඩ් එකට මෙන්න මේ ආකාරයට. ඒක රෝල් කරගෙන ඔයගොල්ලෝ ඒක අලව ගන්න. සෙට අලව ගන්න. ඔයගොල්ලන්ට ඕන ඩයමීටර් එකට අලව ගන්න පුළුවන්. මම මේ ලොකු ඩයමීටර් එකට ගියේ. ඔයගොල්ලන්ට පේන්න ඕන නිසා මම මේ විදිහට සිලින්ඩර් එකක් වගේ අතර හිලක් තියෙන්නේ. ඒ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක පැත්තකින් තියන්න. පැත්තකින් තියලා ඔයගොල්ලෝ පළවෙනි ඒ කියන්නේ මගේ විදියෙන් එක බ්ලූ එක පළවෙනි බ්ලූ එක අරන් අපි ඒක දෙකට බෙදී නවා ගන්න ඕනේ. මෙන්න මේ විදියට. හරි. අපි දෙක බෙදී ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ ඇතුල් පැත්ත. ඒ කියන්නේ දැන් මේ ලයින් එක දිනන්නේ මෙම ඇරෙන පැත්ත නෙමෙයි. එම ඇතුල් පැත්ත. ඇතුල් පැත්ත අරන් ඔයගොල්ලෝ ලයින්ස් විදිහට මෙන්න මේ ලයින්ස් විදිහට ඔයගොල්ලෝ මේක මේ විදිහට කපා ගන්න ඕනේ. ඉතින් පේන ඇති මේ විදිහට සෙන්ටිමීටර් 3ක් හරි 4ක් හරි ඉර තියන්නේ මෙන්න මෙතන උඩින්. මොකද ඒක ඕන වෙන අපිට දැන් ඕන වෙන අපිට මේ කරන්න ඉස්සරහට අපි රිම් එකක් කලවනවා. අනේ වෙලාවට තමයි අපිට ඒක ඕන වෙන්නේ. හරි. ඔයගොල්ලන්ට පේනවා දැන් මෙන්න මේ විදිහට අපි කපාගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේක මෙන්න මේ විදිහට ජිග අරගන්න ඕනේ. ජිග අරගෙන අපි මේක අපි දැන් ගන්න ඕනේ අපේ අපි දැන් මුලින්ම මේක රෝල් කරලා අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මේක ලස්සන එකක් කුඩුවක් වෙයි. මම ප්‍රොමිස් කරනවා ලයිට් එක දැම්මාම ආන්නේ මාස්නක් දෙන්නේ. හරි. දැන් ඔයාලට පේන ඇති මෙන්න මේක. දැන් ඉස්සරහ මම කියන්නේ ඒක ගොඩක් වීඩියෝස් වලින් කරනවා. ඕගොල්ලෝ ඒක ඇත්ත. ඒක නම් ඇත්ත. මේක ගොඩක් YouTube channels වලින් කරලා තියෙන ප්‍රොඩක්ට් එක. ඒක ක්‍රාෆ්ට් එක. ඒ අපි දැන් තමයි ෂේඩින් පේපර් එක අතර ගන්න. අපි ෂේඩින් පේපර් එක ඇතුළට මෙන්න මේ විදිහට මේක ස්ලයිඩ් කරගන්න ඕනේ. ෂේඩින් පේපර් එක ඇතුළට ස්ලයිඩ් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ ඉතුරු වෙනවා මෙන්න මේ වගේ ලස්සන දෙයක්. මේක පොඩක් පෆ් කරගන්න ඕනේ. පෆ් කරන්න ඕනේ නැත්නම් මෙන්න මේ විදිහටම ඔයගොල්ලන්ට අලවන්න පුළුවන්. ඒකත් මාල්ස්යක් තියෙන්නේ. ඒත් මම පෆ් කරන්නේත් නෑ. මම මේ විදිහටම අලව ගන්නවා. ඒක නැත්නම් තව පෆ් වුණාම පෆ්ලා වැඩි වුණාම පොඩ්ඩක් කැත වෙන ගතියකුත් තියෙනවා. ඒ නිසා මම කියනවා ඒක පෆ් කරන්න එපා කියලා. ඊට පස්සේ මෙන්න මේ රිම් එක අස්සට ඔයගොල්ලන්ට පේනට මෙන්න මේ විදිහට දාගන්න ඕනේ glue.
හරවගන්න ඕනේ. ඊපස්සේ යන්නට ඒ දේම කරන්න ඕනේ. හරි. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහේ ලස්සන කූඩුවක්. ඔයගොල්ලෝ මේක දැකලා ඇති YouTube එකේ මේක චීටින් ටේප් එක දැම්මම ඊට වඩා මා ලස්සනක් තියෙන්නේ මම කියන්නේ ඇත්තම. හරි. දැන් අපිට ඕන දාන්න පුළුවන් මෙන්න මේ වගේ black paper එකක්. හරි ඕන color paper එකක් ribbon එකක් විදිහට යට දාන්න පුළුවන්. ඒත් මම ඒක දාන්නේ නැහැ. ඒක ලස්සන නිසා black මේකට මම දාලා හැදුවා. හැබැයි ඒකට වෙච්ච දේ තමයි ඉතාලන්නේ. මේ විදිහට. ගන්න. Oh shit. හරි ඒක නෙමෙයි. ඔයගොල්ලෝ දාන්න black paper එකකින් දාන්න පුළුවන්. ඒත් මම මේ විදිහට දාන්නේ නැහැ ඒක. ඔයගොල්ලන්ට මේවා කූඩු වලට එක ඩිසයින්ස් වලින් පුළුවන් කරන්න. එක ඩිසයින්ස් දාලා ලස්සනට පුළුවන් හදාගන්න. හරි. දැන් අපේ වෙසක් කූඩු ඉවරයි. ඒක ඕන ඒක ඩැමේජ් වෙන්නේ නැහැ මම උනාට. ඒත් ඒක නිකන් බලාගෙන ඉතින් ඕවා පේපර් වලින් හදලා තියෙන්නේ තමයි මොකක් හරි සැකිල්ලක්වත් නැහැනේ. එහෙම කියන්නේ. එක්ස්ට්‍රා ප්‍රොටෙක්ෂන් මම කියන්නේ. හරි. දැන් ඔයගලන්ට මේක තව ලස්සන කරන්න ඕන නම් පුළුවන් මේ වගේ LED incandescent bulbs use කරන්න. දැන් LED use කරනවා නම් ගොඩක් හොඳයි. මොකද ඔයගලන්ගේ power එක ගොඩක් අඩුවෙන් යන්නේ මේකේ. ඒක නිසා මම recommend කරන්නේ මෙන්න මේ වගේ lights ඔයගොල්ලෝ 240 හරි 220 volt use කරනවා නම් දැන් මම මේ project එකට මේක පොඩි විසක් කූඩුවක් නිසාම මම මේක use කරන්නේ මෙන්න මේ වගේ මම ගෙදරින්දම හදාගත්තු පොඩි 9 volt battery එකකුයි light array එකකුයි දාලා circuit එකක් හදාගත්තා. ඒක මෙන්න මේ වගේ light එකක් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ අපි ඔක්කොම lights off කරලා මේක බලමු. එහෙනම් like එකක් දාන්න, subscribe කරන්න. හොඳ නම් comment එකක් දාන්න. මම නම් comment එකක් කරන්න පුළුවන්.